ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මඩකලපුව බලකොටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඓතිහාසිකමය වශයෙන් අතිශය වැදගත් ස්මාරකයකි. මෙය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන යටත් විජිත යුග තුනහිම සලකුණු දරා සිටින සජීවී සාක්ෂිකරුවෙකි. මඩකලපුව නගරයේ මධ්‍යයට වන්නට කලපුවෙන් වට වූ කුඩා දූපතක් වූ පුලියන්තීව් දූපතේ බලකොටුව පිහිටා ඇත. මෙය වර්තමානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන ගණනාවක් පවත්වාගෙන යන ස්ථානයක් වුවද එහි ප්‍රාකාර සහ පැරණි ගොඩනැගිලි තුළ වසර 400කට වඩා පැරණි ඉතිහාසයක් සැඟවී ඇත. බලකොටුව පිහිටා ඇත්තේ පුලියන්තීව් දූපතේය. මෙය ගොඩබිම හා සම්බන්ධ වී ඇත්තේ ප්‍රධාන පාලම් හරහා බැවින් වාහනයකින් ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. මඩකලපුව නගර මධ්‍යයේ සිට ඇති කොළඹ පාර හරහා මීටර් කිහිපයක් පැමිණි විට බලකොටු පාරට පිවිසිය හැකිය. නගරය සහ බලකොටුව පිහිටි දූපත යාකරන ප්‍රධාන පාලම පසු කළ සැනින් වම්පසින් බලකොටුව දැකගත හැකිය. බලකොටුවට ඇතුල්වීමට ඇත්තේ එකම ප්‍රධාන දොරටුවකි. මෙම දොරටුව මඩකලපුව කච්චේරිය දෙසින් පිහිටා ඇත. මෙය කලපුවට මුහුණලා පිහිටි පැරණි ආරුක්කු හැඩති ලන්දේසි දොරටුවයි. වර්තමානයේ මෙම දොරටුවෙන් පදිකයන්ට මෙන්ම රාජකාරී වාහනවලටද ඇතුල් විය හැකිය. දුම්රියෙන් පැමිණෙන්නේ නම් මඩකලපුව දුම්රිය ස්ථානයට පැමිණිය යුතුය. දුම්රිය ස්ථානයේ සිට බලකොටුව වෙත ඇත්තේ කිලෝමීටර් 1.5ක පමණ කෙටිදුරකි. ත්‍රිරෝධ රථයකින් විනාඩි 5කින් මෙහි ළඟා විය හැකිය. වර්තමානයේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ලෙස ජලමාර්ග භාවිත නොවුනද සංචාරකයන් සඳහා කලපුව වටා බෝට්ටු සංචාර සංවිධානය කෙරේ. බෝට්ටුවකට නැගී කලපුව හරහා බලකොටුවේ ප්‍රාකාර සහ අට්ටාල නැරඹීමට හැකියාව පවතී. මෙය බලකොටුවේ වාස්තු විද්‍යාත්මක පිහිටීම නිරීක්ෂණය කිරීමට ඇති හොඳම ක්‍රමයයි. මඩකලපුවේ ප්‍රථම බලකොටුව ඉදිකරන ලද්දේ 1628 වසරේදී පෘතුගීසීන් විසිනි. එකල ලංකාවේ පෘතුගීසි යන දෙන නිලධාරියා වූ කොන්ස්ටැන්ටීනෝ ඩ සාගේ නියෝගය පරිදි මේ ඉදිවිය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ නැගෙනහිර වෙරළ තීරයේ වෙළඳාම පාලනය කිරීම සහ උඩරට රජුට මුහුදෙන් ලැබෙන ආධාර අවහිර කිරීමයි. දෙවන රාජසිංහ රජු පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය පැතිය. 1638 මැයි 18 වන දින අද්මිරාල් ඇඩම් වෙසවෝල්ඩ් යටතේ පැමිණි ලන්දේසි හමුදාව මෙම බලකෝටුව වටලා යටත් කරගත්තේය. ලන්දේසින් විසින් පෘතුගීසි ඉදිකරීම් කඩා දමා වඩාත් ශක්තිමත් ලෙස වර්තමානයේ අප දකින චතුරස්‍රාකාර බලකෝටුව නිර්මාණය කරන ලදී. 1795 දී ලන්දේසින්ගෙන් මෙම බලකෝටුව බ්‍රිතාන්‍යයන් සතු විය. ඉංග්‍රීසීන් මෙහි ආරක්ෂක කටයුතු වලට වඩා පරිපාලන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නා. මඩකලපුව බලකොටුව හුදෙක් ගල් සහ බදාමයෙන් කළ තාප්පයක් නොවේ. එය 17 වන සියවසේ යුරෝපීය යුද ඉංජිනේරු ශිල්පය සහ ශ්‍රී ලාංකීය පරිසර පද්ධතිය එකිනෙක මුණගැසුණු ස්ථානයකි. මුලින්ම 1628 දී පෘතුගීසීන් විසින් මෙය ඉදිකරන විට එය ප්‍රමාණයෙන් කුඩා වූ අතර සරල ආරක්ෂක පවුරකින් යුක්ත විය.
නමුත් 1638දී ලන්දේසීන් මේ අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ සුප්‍රසිද්ධ ලන්දේසී බලකොටු ශිල්පයට අනුව එය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළහ. ලන්දේසි වාස්තු විද්‍යාව මූලික වශයෙන් පදනම් වූයේ තරු හැඩති බලකුටු කලාව මතයි. මඩකලපුව බලකුටුව සම්පූර්ණ තරු හැඩයක් නොගත්තද එහි කොන් හතරේ ඇති අට්ටාල එම ශිල්ප ක්‍රමයේම දිගුවකි. මෙම බලකොටුව දල වශයෙන් චතුරශ්‍රාකාර හැඩයක් ගනි. මෙම හැඩය තෝරා ගැනීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත. හතරස් හැඩය නිසා ඕනෑම පැත්තකින් පැමිණෙන සතුරෙකු නිරීක්ෂණය කිරීම පහසු විය. සීමිත දූපත් භූමියක උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා මෙම සංයුක්ත හැඩය උපකාරී විය. බලකොටුවේ මධ්‍යයේ සිට පිටත ප්‍රාකාරය දක්වා වූ දුර සමාන වීම නිසා ඕනෑම ස්ථානයකට සේනාංක මෙහෙයවීම ඉක්මන් විය. බලකොටුවේ වාස්තු විද්‍යාවේ වැදගත්ම අංගය වන්නේ එහි ප්‍රාකාර සහ අට්ටාලයි. බලකොටුවේ කොන් හතරෙහි පිහිටි අට්ටාල හතරට ලන්දේසි යුගයේදී නම් ලබාදී තිබුණි. මෙම අට්ටාල නිර්මාණය කර ඇත්තේ කාලතුවක්කු ස්ථානගත කිරීමට හැකිවන පරිදි පළල් මතු පිටක් සහිතවය. අට්ටාලවල හැඩය නිසා සතුරන්ට ප්‍රාකාරයට මුවාවී සිටීමට නොහැකිවිය. ප්‍රාකාරය ඉහලට යත්ම මදක් ඇලවන පරිදි ඉදිකර ඇත. මෙය කාලතුවක්කු උණ්ඩවල ප්‍රහාරක ශක්තිය අවම කිරීමට යොදාගත් උපක්‍රමයකි. ප්‍රාකාරය ඇතුළතින් පස්පුරවා ශක්තිමත් කර ඇති අතර පිටතින් කළුගල් සහ කොරල් පර්වත කුට්ටි භාවිත කර ඇත. මඩකලපුව බලකොටුවේ වාස්තු විද්‍යාව දේශීය සම්පත් උපරිම ලෙස භාවිත කළ ආකාරය පෙන්වාදී. නැගෙනහිර මුහුදු තීරයෙන් ලබාගත් කොරල් පර්වත කොටස් බහුලව භාවිත කර ඇත. මේවා සැහැල්ලු නමුත් ශක්තිමත් ද්‍රව්‍යයකි. හුණුගල්, වැලි සහ ස්වාභාවික මැලියම් මිශ්‍රකර සාධන ලද බදාමය අදටත් නොවෙනස්ව පවති. ප්‍රධාන ద్వාරය සහ අත්තිවාරම් සඳහා විශාල කළුගල් කුට්ටි භාවිත කර ඇත. බලකොටුවට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉතා ආකර්ශනීය වාස්තු විද්‍යාත්මක අංගයකි. එහි ඉහලින් ලම්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ ලාංඡනය අදටත් දැක ගත හැකිය. මිය අර්ධවෘතාකාර ආරුක්කු ක්‍රමයට අනුව නිමවා ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී එකතු කරන ලද ගොඩනැගිලිවල උස ජනේල්, පළල් ආලින්ද සහ උළු සෙවිලි කළ වහලවල් දැකිය හැකිය. මේවා නිවර්තන කලාපීය දේශගුණයට ගැලපෙන පරිදි වාතාශ්‍රය හොඳින් ලැබෙනසේ නිර්මාණය කර ඇත. බලකොටුවේ පොළව මට්ටමට පහලින් හෝ ඉතා ඝනකම් බිත්ති සහිතව ආයුධ ගබඩා ඉදිකර තිබී ඇත. මේවා ගින්නෙන් ආරක්ෂාවන පරිදි සහ සිසිල්ව පවතින පරිදි නිර්මාණය කිරීම විශේෂත්වයකි. 2004 වසරේ සුනාමි ව්‍යසනයේදී කලපුවේ ජලමට්ටම ඉහළ ගියද බලකොටුවේ උස් පිහිටීම සහ ශක්තිමත් ප්‍රාකාර නිසා අභ්‍යන්තර ගොඩනැගිලිවලට සිදු වූ හානිය අවම විය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පරිපාලන කාර්යාලය පිහිටා ඇත්තේ බලකොටු පරිශ්‍රය තුළය. මෙය බලකොටුවට සජීවී බවක් එක් කරයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගොවිජන සේවා ආයතන ඇතුළු රජයේ වැදගත් කාර්යාල කිහිපයක්ම පැරණි ලන්දේසී සහ ඉංග්‍රීසි ගොඩනැගිලි තුළ පවත්වාගෙන යනු ලැබේ. මෙම භාවිතය නිසා
බලකොටුව නිරන්තරයෙන් නඩත්තු වුවද අධික ජනසංඛ්‍යාවක් ගැවසීම නිසා එහි පෞරාණික ව්‍යූහයට යම් පීඩනයක් එල්ල වී තිබේ. මුහුදට ආසන්න බැවින් ලවන මිශ්‍ර සුළඟ නිසා ගොඩනැගිලිවල බදාමය ගැලවීයාම සහ ලී කොටස් දිරාපත්වීම ප්‍රධාන ගැටලුවකි. ප්‍රාකාර අතර සහ පැරණි බිත්ති මත බෝවැනි ශාක වැඩීම නිසා බිත්ති ඉරිතලා යාමේ අවදානමක් පවති. රජයේ කාර්යාල පවත්වාගෙන යාමේදී සිදුකරන සමහර නවීකරණ නිසා එහි මුල් පෙනුමට හානි සිදුවී ඇති බව වාස්තු විද්‍යාඥයන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව බලකොටුව ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වීඩියෝව නැරඹුවාට ස්තුතියි. තවත් දවසක මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අපගේ වීඩියෝ දිගටම නැරඹීමට අරුණ ඉබ්බා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්න.